ඔය දවසේ අපි හිතුවා දන්සල් වදින්නත් එක්ක යන ගමන් බදුල්ල අලුගොල්ල රජමහා විහාරයටත් පොඩ්ඩක් ගිහිල්ලා එන්න. ඉතින් ඔන්න අපි පටන් ගන්නකොට අපිට දන්සලක් හම්බුන හැබැයි කියන බ්ලොග් එකක් ගන්න බැරි වුණා. ඒතොන් අපි ඊට පස්සේ ආවේ අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ බලන්නකො ළම ඔයලස් කැම්පස් එකත් මේ වෙසක් එකට ලස්සනට වෙසක් මුඩ එහෙම හදලා ලස්සනට ඩෙකරේෂන් කරලා තිබුණා. ඒ යන පාරේ තව දන්සා තිබුණා අපිට වෙලා මදි වෙයි කියලා හිතලා අපි ගියේ. ඉතින් ඔන්න අපි දැන් යන්නේ සෑන්ඩ්විච් දන්සලකට. ඉතින් අපි ඒකෙත් පොළවේ ඉඳලා සෑන්ඩ්විච් රසට තිබුණා ළමයි. ඉතින් ඔන්න අපි සෑන්ඩ්විච් දන්සලට ඉවර වෙලා ඔන්න අපි දැන් යනවා යනකොටම තවත් දන්සලක්. ඉතින් අයිස්ක්‍රීම් කියන්නේ ඉතින් කොච්චර කෑවත් මදිනේ. ඔන්න ඉතින් අපි දෙන්න ආයෙත් පොළවේ මේ අයිස්ක්‍රීම් ගන්න. ඉතින් අයිස්ක්‍රීම් පොළමෙන් අයිස්ක්‍රීම් කාලා ආයි මාර්කට් යනකොට යෝගට් තිබුණා. ඊට පස්සේ යෝගට්ත් අරගෙන ඔන්න අපි දැන් යනකොට මුතියංග රජමහා විහාරයේ තිබුණ ළමයි අතනම් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඒ හින්දා අපිට මුතියංග රජමහා විහාරයට නම් යන්න බැරි වුණා. ඉතින් ඔන්න කන්දේ පේන පිළිම බලන්න තමයි අද අපි යන්නේ. ඉතින් පාර ඇත්තටම කිව්වොත් ගොඩාක් කට්ටිය හිටියා. ඒ යන අතරමඟ කොමඩු ඩාන්සලකුත් තිබුණා. ඉතින් කොමඩුත් කාලා අපි ඔන්න දැන් ගමන පටන් ගන්න තමයි යන්නේ. ඉතින් අද අපි යන්නේ ඇත්තටම ගොඩාක් ෂෝට්කට් පාරකේ. මොකද ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ හින්දා පාරේ යන්න බැරි තරම්ම මේ සැරේ වෙසක් එකට පාරේ කට්ටිය හිටියා. ඉතින් ඒ යන අතරමඟ අපිට හම්බ වුණා බනිස් දන්සලක්. ඉතින් ඒ කට්ටිය ඇත්තටම බනිස් අතටම ගෙනත් දුන්නා. ඉතින් බනිසුත් අරගෙන අපි යන්න තමයි මේ හදන්නේ. ඉතින් පාර දිගටම ගොඩාක් දන්සල් තිබුණා. ඉතින් හැම දන්සලකටවත් ගිහිල්ලා ඔන්න ආයෙත් අයිස්ක්‍රීම්. ඉතින් අයිස්ක්‍රීම් ඇත්තටම කොච්චර කෑවත් මදි නිසා අපි ආයෙත් අයිස්ක්‍රීම් කෑවා. ඉතින් දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ගොඩාක් යන පාරේ තමයි බදුල්ල අලුගොල්ල සමාධි බුදු පිළිමය බලන්න යන්න තියෙන්නේ. ඉතින් අපි මග බයිසිකලේ දාලා ගියා. ඇත්තටම උඩටම බයිසිකල් වලින් යන්න පුළුවන්. ඒත් අපි මග බයිසිකලේ දාලා ආවා. ඉතින් ඔන්න මේ බලන්නක ලස්සන ඇත්තටම මාරම ලස්සනයි ළමයි. ඔය බුදු පිළිමේ ගාවට ගිහින් ඒ වටේ තියෙන පිටු එක මාරම ලස්සනයි. බලන්නකෝ. ඔයාලට මම මේකේ ව්ලොග් එකකුත් ගත්තා. බදුල්ලේ සාමාන්‍යයෙන් වාගයක්ම වගේ පේනවා. මාරම ලස්සනයි. ඉතින් අපි මේ බුදු පිළිම වහන්සේත් වැඳලා ඇතුළට ගියා. අපි ඇතුළේ තියෙන බුදු පිළිමත් වන්දනාමාන කරලා අපි ආය ආවා එළිය view එක බලන්න. ඉතින් මාරම ලස්සනයි ළමයි. ඔයාලා බදුල්ල ඉන්න කෙනෙක් හරි බදුල්ලේ ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා මේ ලස්සන බලන්න එන්න. එහෙනම් අපේ channel එක subscribe කරන්න, comment